Hello guys, welcome to my YouTube channel. ඉතින් අද vlog එකෙන් ඔයාලත් එක්ක මම share කරගන්නේ කොහොමද spicy chicken noodles එකක් හදන්නේ කියලා. ඉතින් අද vlog එක ටිකක් වෙනස්. අද ඇවිල්ලා cooking recipe එකක් share කරගන්න ඔයාලත් එක්ක. ඉතින් මේ recipe එක හදන්න හරිම ලේසි. ඔයාලා මීට කලින් උයලා නැත්තම් අඩුම ගානේ තේ එකක්වත් හදලා නැත්තම් මේ recipe එක පොඩ්ඩක් try කරලා බලන්න. මේකේ මම ඔක්කොම instructions කියනවා. ඉතින් ඔයාලට තියෙන්නේ follow කරන්න විතරයි. මේක ඇත්තටම හදන්න මාර ලේසි. ගෙදර තියෙන බඩු වලින්ම හදන්න පුළුවන්. අර අමාරු ලොකු අමාරුවක් නෑ හදන්න. අනිත් එක තමයි වීඩියෝ එකට යන්න කලින් කියන්න ඕනේ. මට එහෙම ලොකුවට cooking ගැන එහෙම ලොකු knowledge එකක් නෑ. පොඩි knowledge එකක් දෙකක් professional knowledge එකක් නැහැ. ඒ වුණාට යම් දෙයක් දන්නවා. හරිද? ඉතින් ඒකයි. තව අපි recipes ගත්තාම අපි recipes follow කරන්න ඕන විදිය අනුව recipes ಜಾති අපි දෙකකට වෙන් කරන්න පුළුවන්. අපි desserts හරි sweets වගේ ගත්තොත් අපිට recipe එකටම follow කරන්න වෙනවා. ඒ කියන්නේ recipe එක exact විදිහටම follow කරන්න වෙනවා. දැන් අපි day to day cooking ගත්තාම අපිට එහෙම recipe එක ඒ විදිහටම follow කරන්න ඕනේ කියලා එකක් නැහැ. අපිට කැමති විදිහකට වෙනස්කම් කරගන්න පුළුවන්. දැන් අපි ගත්තොත් pasta, spaghetti, noodles, rice වර්ග ඒ වගේ දේවල් වලට recipe එකක් ඇත්තටම ලොකුවට follow කරන්න ඕනේ. හැබැයි වෙනස් කරන්න පුළුවන්. දැන් අපි අද වීඩියෝ එකකින් හදන්නේ spicy chicken noodles එකක් හදන විදිහ. හැබැයි ඕගොල්ලන්ට පුළුවන් ඔයාලා vegetarian නම් ඔයාලට chicken නොදා එක්කෝ ඒ විදිහටම හදන්න පුළුවන්. නැත්තම් ඔයාලට පුළුවන් mushrooms වගේ add කරන්න. නැත්තම් ඔයාලා chicken කන්න නැත්තම් ඔයාලට eggs විතරක් දාලා හදන්න පුළුවන්. ඉතින් ඒක ඔයාලට කැමති විදිහකට ඔයා ආස විදිහකට ඔයාලට ඒක වෙනස් කරගෙන හදන්න පුළුවන්. එහෙනම් අපි යමු vlog එකට. bye bye. ඉතින් අද වීඩියෝ එකෙන් මම පෙන්නන්නේ කොහොමද ස්පයිසි චිකන් නූඩල්ස් එකක් හදන්නේ කියලා. ඉතින් මෙතන මම දෙන්නෙක්ට ඇති වෙන රෙසිපි එක තමයි ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. මුලින්ම භාජනයක් අරගෙන ඒකට අපි නූඩල්ස් එක තඹ ගන්න වතුර පුරව ගන්න ඕනේ. ඉතින් නූඩල්ස් පැකට් එකේ පිටිපස්සේ තියෙනවා කොච්චරක් වතුර ප්‍රමාණයක් ඕනේද කියලා. නැත්තම් ඕගොල්ලන්ට පුළුවන් නූඩල්ස් එක වගේ දෙගුණයක් වතුර තියාගෙන රත් වෙන්න තියන්න. එතකොට මෙහෙම බුබුලු දාගෙන එද්දී ඕගොල්ලන්ට පුළුවන් මේකට ලුණු තේ හැන්දක් එකතු කරන්න. ලුණු තේ හැන්දක් එකතු කරලා ඊට පස්සේ ඒකට නූඩල්ස් ටික එකතු කරගන්න පුළුවන්. ඉතින් දෙන්නෙක්ට නූඩල්ස් ග්‍රෑම් 200ක් හොඳටම ඇති. ඒ වුණාට මම නූඩල් ග්‍රෑම් 400ක් තඹ ගන්නවා. 400ම තඹ ගත්තට මම භාගයක් අයින් කරනවා වෙන දවසකට හදන්න. ඉතුරු භාගය තමයි මම අද රෙසිපි එකට ගන්නෙ. ඉතින් ඊට පස්සේ නූඩල්ස් ටික අපි එකතු කරගත්තට පස්සේ අපි පොල් තෙල් තේ හැන්දක් දාගන්න ඕනේ. මොකද එතකොට නූඩල්ස් එක එකිනෙකට ඇලෙන්නේ නැහැ. එතකොට නූඩල්ස් එක ලස්සනට වෙන් වෙලා තියෙනවා. ඊට පස්සේ මේ ටික තැම්බෙනකන් අපිට පුළුවන් භාජනයෙන් වහන්න, ලිඩ් එකකින් වහන්න. ඒ ලිඩ් එක සම්පූර්ණයෙන් වහන්න එපා, භාගයට වගේ වහන්න. මොකද නැත්තම් නූඩල්ස් එක උතුරලා යනවා. මට මේ නූඩල්ස් එක තඹ ගන්න ගියේ මිනිත්තු 8ක් වගේ. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් එක නූඩල් එකක් අරගෙන පොඩ්ඩක් හැන්දකින් වෙන් කරලා බලන්නත් පුළුවන්. නැත්තම් පොඩ්ඩක් කාලා බලන්නත් පුළුවන් හයියද නැත්තම් තැඹිලාද කියලා. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මේ වගේ භාජනයකට දාලා ඉතුරු වතුර ටික පෙරා ගන්න. පෙරාගෙන මේක පොඩ්ඩක් නිවෙන්න තියන්න. අපි බලමු ටෙම්පරාදුවට ඕන කරන එළවලු මොනවාද කියලා. ඉතින් මෙතන කැරට් ගෙඩි දෙකක් තියෙනවා. ගෝව පොඩි කෑල්ලක් තියෙනවා. තව ලුණු ගෙඩියක් තියෙනවා. සුදු ලුණු බිත් 3ක් තියෙනවා. සහ ඉඟුරු පොඩි කෑල්ලක් තියෙනවා. ලීක්ස් ගහේ මම අර කොළ පාට ටික විතරයි ගත්තේ. ඉතින් මේ ටික තමයි අපිට එළවලු විදියට ඕන වෙන්නේ. ඉතින් මේ ටික කපා ගන්න විදිහේ වීඩියෝස් නම් මට ගන්න බැරි වුණා. මොකද මේ ෆෝන් එක තියන්න ඇත්තටම තැනක් තිබුණ නැහැ. ඉතින් කැරට් ටික නම් මම ග්‍රේප් කරගත්තා. ගෝවා ටික පොඩියට කපා ගත්තා. ලුණුත් පොඩියට කපා ගත්තා. සුදු ලුණුයි ඉඟුරුයි ඕගොල්ලන්ට පුළුවන් තලා ගන්න. මොකද මම කැමති නෑ සුදු ලුණු ඉඟුරුයි අර හැපෙද්දි
ඕගොල්ලන්ට කැමති විදිහට ඒකත් චූටියට ඕන නම් කපා ගන්න පුළුවන්. නැත්තම් තලා ගන්න කැමති නැහැ. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම එළවලු ටික කපා ගත්තේ පොඩියට. ඉතින් ඕගොල්ලන්ටත් පුළුවන් මේ විදිහට ලුණු ටිකයි, කෝවා ටිකයි, කැරට්ුයි, ලීක්ස්ුයි සුදු ලුණු කපා ගන්න. ඉතින් අද මේ නූඩල්ස් එකට මම එකතු කරගත්තේ චිකන්. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් කැමති දෙයක් එකතු කරගන්න. සොසේජස් උනත් එකතු කරගන්න පුළුවන්. ඕගොල්ලන්ට පුළුවන් කටු නැති චිකන් ගන්න. මම නම් මෙතන කටු චුට්ටක් තිබ්බා. ඉතින් ඒ ටික මම අයින් කරා තැඹුවාට පස්සේ මෙහෙම චිකන් ටිකට වතුර ටිකක් පුරවගෙන ඊට පස්සේ ඒකට ලුණුයි ගම්මිරිසුයි චුට්ටක් දාලා මම තඹ ගත්තා. තඹගෙන පෑන් එකක් අරගෙන ඒකට බටර් මේස හැන්දක් වගේ දාලා අපිට පුළුවන් චිකන් ටික, ඒ කියන්නේ තඹ ගත්ත චිකන් ටික පොඩ්ඩක් දෙපැත්ත දාලා මේ බැද ගන්න. හරිද? ඒ කියන්නේ ගොඩාක් කර වෙන බදින්න ඕනේ නැහැ. චුට්ටක් ගෝල්ඩන් වෙන්න දෙපැත්ත බැද්දාම ඇති. ඉතින් මෙන්න මේ වගේ පොඩි ගෝල්ඩන් ලුක් එකක් ආවට පස්සේ අපිට පුළුවන් ලිප නිවාගෙන මේ චිකන් ටික නිවුනට පස්සේ තීරු වලට ඉරා ගන්න. දැන් අපි ඔක්කොම දේවල් ලෑස්ති කරගෙන තියෙන්නේ. අපිට පුළුවන් නූඩල්ස් එක ටෙම්පරාදු කරගන්න. ඉතින් ආයෙත් මේ වගේ භාජනයක් අරගෙන මේකට බටර් හෝ තෙල් මේස හැන්දක් වගේ ප්‍රමාණයක් දාගන්න. ඊට පස්සේ මේකට ඕගොල්ලන්ට පුළුවන් රම්පෙයි කරපිංචා එකතු කරන්න. මා ළඟ එදා කරපිංචා තිබුණේ නැහැ. ඒ නිසා මම රම්පෙ විතරයි දැම්මේ. කරපිංචා පුළුවන් නම් අනිවාර්යෙන්ම දාන්න. ඊට පස්සේ අපි අපාගත්ත ලුණු ගෙඩිය මම එකතු කරගත්තා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් ඊට පස්සේ අර චූටියට කපන තලාගත්ත සුදු ලුණුයි ඉඟුරුත් එකතු කරගන්න. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා ග්‍රේට් කරගත්තු කැරට් ටික. ඉතින් කැරට් ටික එකතු කරගත්තට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් මිනිත්තුවක් විතර පොඩ්ඩක් තියන්න. පොඩ්ඩක් අර එළවලු ටික තැම්බෙනකන්. දැන් අපිට පුළුවන් ගෝවා ටික එකතු කරගන්න. ගෝවා ටිකත් එකතු කරගෙන පොඩ්ඩක් මිනිත්තුවක් විතර තියලා අපිට පුළුවන් බිත්තර දෙකක් එකතු කරගන්න. ඉතින් ඕගොල්ලන්ට කියන්න ඕනේ මම මේ ෆෝන් එකෙන් වීඩියෝ කරන්නේ. මම එක අතකින් ෆෝන් එක අල්ලගෙන තමයි මේ වීඩියෝ කරන්නේ. ඒකයි හරියට මට ක්ලිප්ස් ටික හරියට ගන්න බැරි වුණේ. ඉතින් ඒකට සෝරි. බිත්තර දෙක එකතු කරගත්තට පස්සේ විනාඩියක් විතර තියලා ඕගොල්ලන්ට පුළුවන් මේකට ගම්මිරිස් තේ හැඳි භාගයක් විතර දාන්න. ඉතින් ඕගොල්ලන්ට සැර අනුව ගම්මිරිස් වැඩි කරගන්න පුළුවන්. ඉතින් මම නම් වැඩිය දැම්මේ නෑ. හරිම පොඩ්ඩයි දැම්මේ. මොකද වැඩිය සැර කන කෙනෙක් නෙවෙයි මම ස්පයිසි චිකන් නූඩල්ස් කිව්වට ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලෝ කන සැර ප්‍රමාණයට ගම්මිරිස් එකතු කරගන්න. දැන් අපිට පුළුවන් මේකට අර අපි ඉරාගත්ත චිකන් කෑලි ටික දාන්න. ඉතින් චිකන් කෑලි ටික දැම්මට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් නූඩල්ස් ටික දාගන්න. ඉතින් නූඩල්ස් ටික එකතු කරගත්තට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් මේකට සෝයා සෝස් මේස හැඳි දෙකක් විතර එකතු කරගන්න. දෙකක් විතර එකතු කරගෙන මේක හොඳට කලවම් කරගෙන ඊට පස්සේ ඕගොල්ලෝ පොඩ්ඩක් රහ බලන්න. රහ බලලා ලුණු ඇතිද කියලා බලන්න, සැර ඇතිද කියලා බලන්න. ලුණු මදි නම් තව ටිකක් ලුණු දාන්න, සැර මදි නම් තව ටිකක් සැර දාගන්න පුළුවන්. දැන් ඕගොල්ලන්ට පුළුවන් ලීක්ස් කොළ ටික එකතු කරගන්න. ඉතින් ලීක්ස් කොළ ටිකත් එකතු කරගෙන ලස්සනක් ආවා. රහක් නම් මහ ලොකු රහක් නෑ. උනට අනේ මන් දන්නෙත් නෑ මේ ලීක්ස් එකතු කරගන්න කියලා. උනට පොඩ්ඩක් හැපෙද්දි රහයිනේ. ඉතින් ඊට පස්සේ ලීක්ස් කොළ ටික එකතු කරගෙන ඔයාට පුළුවන් උණුවෙන්ම කන්න. ඉතින් ඔයාලා වීඩියෝ එකේ දැක්කේ දෙන්නෙක්ට හදන ප්‍රමාණය. හැබැයි මම මේක හැදුවේ අපේ තාත්තටයි මටයි. ඉතින් මට පොඩ්ඩක් ඒක වැඩි වුණා කියන. අපි දෙන්නම පොඩ්ඩයි කෑවේ. ඒ නිසා අපි ඒක දෙපාරකට කෑවා. ඉතින් ඔයාලා හොඳට කන දෙන්නෙක් නම් ඔයාලට ඒක ඇති වෙයි. ඒකත් එක්කම මේ නූඩල්ස් එක ඕගොල්ලන්ට හරි චිලි පේස්ට් එකක් එක්ක නැත්නම් ඩෙවිල් චිකන් එකක් එක්ක වගේ කන්න පුළුවන්. එතකොට තවත් රසයි. ඉතින් ඔයාලා මේක අනිවාර්යයෙන්ම try කරලා බලන්න. try කරලා හොඳට ආවද කොහොමද ආවේ කියලා කමෙන්ට් එකක් දාන්න. එතකොට මටත් දැනගන්න පුළුවන්. එහෙනම් මගේ channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ තවත් recipes කියනවා මම
එහෙනම් අදට vlog එක ඉවරයි. Thank you for watching. Bye bye.